මේ රටේ ආණ්ඩු වැඩිපුරම හාල් වලට බදු ගහලා තියෙන චතුර රුපියල් 12යි. විවිධ අවස්ථාවල රුපියල් 8 9ම ගහලා තියෙනවා. රුපියල් 12යි. පියෝඩෙල් කිරිතේ වගේ රසක් ලොවෙත් නෑ. පියෝඩෙල් එක්ස්ප්‍රස් කිරිතේ. සමාජවාදී, කොමියුනිස්ට්වාදී, ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවේ ආණ්ඩුව තමයි හාල් කිලෝයකට රුපියල් 65ක බද්දක් ගැහුවේ. 65ක ආණ්ඩුව ගහලා මුදලාලට දුන්න 55ක්. ඒකෙන් තමයි 240ක් වෙන්නේ. ඉන්දියාවේ ස්වර්ණ හාල් ගේන්නේ ලංකාවට. ඉන්දියාවේ රුපියල් 29.32යි. ලංකාවට ගේනකොට හාල් කිලෝයකට මිල රුපියල් 110යි. ලංකාව රුපියල් 110යි. 110ට ගෙනල්ලා 240ට විකුණනවා. කළු කඩකාරයෝනේ. ඊට වඩා හොඳයිනේ. අර පිටකොටුවේ මේගොල්ලෝ මෙන්න කිව්වේ හාල් වලට හාල් පිටරටින් ගේනවා නම් පිටකොටුවේ තොග වෙලෙන්දෙකුට දෙන්නකෝ ජනාධිපතිකම. දැන් පිටකොටුවේ තොග වෙලෙන්ද ජනාධිපති වෙලා කිලෝ එකකට 65ක් ගන්නවා. මුදලාලට 55ක් දෙනවා. ඉතින් මුදලාලට 55ක් දෙනකොට ආණ්ඩුවටත් කීයක් හරි හම්බ වෙනවද කීයද කියන එකත් අපිට කියනවනම් හොඳයි. මොකද සාමාන්‍යයෙන් එහෙම නෙවෙන්නේ. ඉතින් ඒකෙන්ද ඒවත් කියනවනම් හොඳයි. ඉතින් මේ වගේ සමාජවාදී ආණ්ඩුව අපි දැකලා නැහැ කවදාවත්. පුළුවන් මේ මම ඉල්ලනවා එයාගෙන්ම කියන්න කියලා ආණ්ඩුවේ කාටද කීයක්ද හම්බුනේ කියලා. ඔව් දැන් ඕ හරි උපකල්පන වලට යන්න බෑනේ නේද චතුර මේක වැදගත් සංවාදයක්. මම දැන් කියනවා සමන් රත්නප්‍රිය ඔයාට දැන් මේ නාලිකාවේ කියන්න අපේ ආණ්ඩුවේ කාටද කීයක්ද ගියේ ඔය ව්‍යාපාරිකයන් කියලා. හරි ඔයා අහන ප්‍රශ්නෙට නෑ දැන් ඔයා කිව්වනේ මම ලෑස්ති නෑ. මම දෙන්නම් උත්තරේ. ඒ කියන්නේ ඉවසලා දෙන්න බෑ නේද? මේවා නොකිය ඉන්නේ නා. පොඩ්ඩක් ඉන්න මොනවද? ඔයා දැන් කිව්වනේ. දැන් ඔයාට පුළුවන් ප්‍රශ්නයක් අහන්නනේ. ඉතින් මම ප්‍රශ්නයක් අහුවා ඒක උත්තර දෙන්න. උත්තර දෙන්න ඉන්නේ. ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඉවසලා ඉන්නකෝ ඉතින්. ඉවසලා තමයි ඉන්නේ. ඉවසලා ඉන්නේ ඉතින් කට වහගෙන ඉන්නේ ඉවසලා මම උත්තර දෙන්නම්. මේ જાතිය පචකින්නකොට ඉවසලා මොනවද ඉවසන්නේ? ඕගොල්ලෝනේ මේ තක්කඩිකම් කරලා මේ ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝ තක්කඩිය කියලා දැන් රටම දන්නවා තක්කඩිය පෙට්‍රල් ගේනකොට කාංචනට රුපියල් 126ක යනවාකෝ සාක්කුවට. හරි. දැන් අපේ කාගේ සාක්කුවට දීලා තියෙන්නේ. දැන් අපේ කාගේ සාක්කුවට දීලා ඒකවත් කියන්නකෝ. මං චැලෙන්ජ් කරනවා ඔයාට. පොඩ්ඩක් ඉන්නකොට එහෙම බෑ මේක සම්බන්ධ නැහැ කියන කතාවක් කියන්න බෑ. චතුර මැදිහත් ඔයා කියන වෙලට ඔයා කියන වෙලට අපි ඔබතුමා උත්තරයක් දෙන්න ඕනේ. ඒක තමයි උත්තරේ දුන්නා. මම තව ප්‍රශ්නයක් අහන්න කියලා. දැන් ඔබතුමා මේ උත්තරේ දෙන්න. මට මේ උත්තර දෙන්න. මට හාල් වලට හාල් නෑ නෑ මට මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න වෙන වැල් වටාරම් තමයි උත්තර දෙන්නේ. ඒක තමයි මට උත්තර දෙන්න. මට ප්‍රශ්න දෙකයි. ඔයාට කැමති විදිහට ඔයා උත්තරේ දෙන්න. ඔයා ප්‍රශ්නය අහුවාම පස්සේ මගේ උත්තරේ අහගෙන ඉන්න. උත්තරේ හරි නැත්නම් තාපු ප්‍රශ්නයක් අහන්න. හාල් පස්සේ පටන් ගමු. ඒක තේරෙන්නේ. ප්‍රශ්න දෙකකින් එකක් ඔබතුමා. හරි චතුර. හරි පැහැදිලිනේ. කාන්තනගේ සාක්කුවට 126ක් දෙනවා කිව්වා. දැන් ඒ පට්ටපල් බොරුවක් බව ඔප්පු වෙලා තියෙනවා. අඩු කරගන්න බෑ. ඉතින් කාන්තනගේ සාක්කුවට යනවා 126 අඩු කරලා දෙයින් තෙල් දෙන්න පුළුවන් නේ. දැන් මාස 6ක් ගියා බෑ. පට්ටපල් බොරුවක්. ඒ විදිහටම අපි අහන්නේ කාංචනගේ සාක්කුවට ගියා නම් ඒතර ආණ්ඩුව රුපියල් 65ක කිලෝකින් බද්දක් ගන්නවා. මුදලාලට දෙනවා නම් 55ක්. මුදලාලට දෙන ගානේ කීයක් හරි කාංචනට ගියා නම් කලින් ඕගොල්ලන්ට හම්බ වෙනවද? මම අය හම්බ වෙනවනේ මම කියනනේ මම හම්බ වෙනවද? වෙනවනම් කීයද කියලා කියන්න. කරුණාකරලා කියන්න. හම්බ වෙනවනම් කියන්න කීයද කියලා. හරි පැහැදිලි ප්‍රශ්නේ.